ඉතින් මං හිතුවා අද පොඩි ඩේ vlog එකක් කරන්න කියලා. මොකද කොට දවසකින් වීඩියෝ එකක් ගන්නත් බැරි වුණානේ. මං දැන් තමයි නැගිටලා මූණ හොදගෙන ආවේ. අපි බලමු අද මොකද්ද මං ඇඳගෙන යන්නේ කියලා. hello everyone. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. අද එන්න මාත් එක්ක මං කිව්ව විදිහට මගේ ඩේ vlog එකක් බලන්න. අද බලමු කොහොමද මම මගේ දවස ස්පෙන්ඩ් කරන්නේ කියලා. අද ටිපිකල් වර්කින් ඩේ එකක්. ඉතින් මම ඔෆිස් එකට යන්න රෙඩි වෙන මෝර්නින් එකක් තමයි තියෙන්නේ. සිත මගේ ඉතින් චූටි මේකප් එකකුත් දාගත්තා. මෙහෙම තමයි මගේ ලුක් එක තියෙන්නේ. දැන් මගේ ඇක්සසරිස් ටික දාගන්න ඕන. ඒ දාගෙන බෑග් එකක් පැක් කරගෙන අපි යමු. මම යද්දි ඔයාලව හම්බෙන්නම්. bye. ඉතින් මගේ usual office hours තමයි 9:30 to 6. දැන් මම ආන්ටිගේ ගාඩන් එකේ ලස්සනත් විඳ මම උදේම යනවා. අපේ ආන්ටිට ලස්සන ගාඩන් එකක් තියෙනවා. ඉතින් උදේට ගොඩක් වෙලාවට ලස්සනට මල් පිපිලා තියෙනවා. ඒවත් බල මම ඔෆිස් යන්න පාරට ආවා. ගොඩක් වෙලාවට මම යන්නේ බස් එකේ. හැබැයි අද මං හිතන්නේ මට ෂුට්ටක් වෙලා ගියපු හින්දා මම ටුක් එකක් දාගත්තා. ටුක් එකේ ඔෆිස් එකට ගියා. මොකද වෙලා ගිහින් යන්න බෑනේ. ඒ හින්දා මං ඉක්මනට ටුක් එකක් දාගෙන ඔෆිස් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මේ දවස්වල ක්‍රිස්මස් හින්දා ඔෆිස් එකත් ක්‍රිස්මස් වලට ලස්සනට ඩෙකොරේට් කරලා අපි එදා යද්දි නම් තිබ්බේ නැහැ. කලින් දවසේ යද්දි තිබ්බේ නැහැ. හැබැයි ක්‍රිස්මස් ට්‍රී එක සෙට් අප් කරලා ලස්සනට ඔක්කොම ඔෆිස් එක මුළු ඔෆිස් එකම ක්‍රිස්මස් වලට ඩෙකොරේට් කරලා. ඉතින් මේක තමයි මගේ ඩිවිෂන් එක ෆ්‍රෙන්ච් මාකට් එක. ඉතින් මේක ඇතුළත් ලස්සන රීත් දෙකක් එල්ලලා තිබ්බා. අපි තව ඉස්සරහට ඩෙකොරේට් කරනවා. බලාගෙන ඉන්න ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. Hi. අනිත් දෙන තාම නැත. ඊට පස්සේ ඉතින් as usual මගේ දවසේ වැඩ ටික පටන් ගත්තා. මං හිතන්නේ මේ vlog එකේ ඔෆිස් එක ඇතුලේ ක්ලිප්ස් නම් ගොඩක් නැහැ. අපි බලමු මොනවද ඉස්සරහට තියෙන්නේ කියලා. වැහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරා රැඳිලා තනි පැකේදී තනි පහුරගෙන රැකලන් බලලා අපේ ශාවක ඇයුතරුවේ පැපැලුම් හින්දා තනි අකාසේ හිතින් හිතපු මල්වියේ අරුමේ නුඹ නිසාවෙන් හිතේ පිරුණු ආලයෙන් මැදුනේ. ඔයාලා ඉතින් මගේ බ්ලොග්ස් බලන කෙනෙක් නම් ඒ දෙන්නව දන්නවනේ. ඒ දැක්ක දෙන්න ඉතින් මලිතේ අනුරාධකයි මගේ කොලිග්ස්ලා දෙන්න. දැන් අපි මේ කරන්නේ අපේ කැබින් එක ඇතුලේ තියෙන ට්‍රී එකට ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් කරන එක. මොකද අපිට ඇත්තටම අපේ කැබින් එක ඇතුලේ ක්‍රිස්මස් ට්‍රී එකක් නැහැනේ. ඒ හින්දා අපි හිතුවා අපේ ට්‍රී එකේ තියෙන ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් එල්ලන්න. එතකොට ඉතින් ඒකත් ක්‍රිස්මස් ට්‍රී එකක් වගේ වෙනවානේ. බලන්නකෝ මේකේ ෆයිනල් අවුට්පුට් එක කොහොමද කියලා. මේකට හැමෝම ලස්සනයි කියලා කිව්වා. ඉතින් අපි තියෙන ඩෙකොරේෂන්ස් අනම්මනම් ඔක්කොම මේකට එල්ලලා මේක ලස්සනට ඩෙකොරේට් කරා.
ට්‍රී එකක් ඩෙකරේට් කරලා මගේ දවස වැඩ ටික ඉවර වෙලා අපි ඕෆ් වුණා. මම ගෙදර එන්න ආවා. ඒදී ක්‍රිස්මස් ට්‍රී එකේ ලයිට් පත් වෙනවා. ඇත්තටම උදේට අපිට ලයිට් පෙනුනේ නෑනේ. දැන් හවස් වෙලා හින්දා ලස්සන ලයිට් උත් පේනවා. බයි. ඉතින් ඒ දෙන්නටත් බයි කියලා සුපුරුදු පරිදි මගේ ටුක්‍රියේ නැගලා මම මගේ නිවස බලා පැමිණියා. එන ගමන් මම ඩිනර් එකත් අරගෙන මම තනියෙන් ඉතින් මං ආවා. මට දැන් ගෙදර ගිහිල්ලා කරන්න එක්සයිටිං වැඩක් තියෙනවා. අපි බලමු මොකද්ද ඒ කියලා. හයි. ඉතින් අද දවස ටිකක් ටයර්ඩ්. මට ඔෆිස් එකේ නම් ගොඩක් දේවල් vlog කරන්න බැරි වුණා. දැන් තමයි රූම් එකට ඇවිල්ලා වොෂ් දාගෙන වැඩ ටික පොඩ්ඩක් සෙටල් කරගත්තේ. මට පොඩි වැඩක් දැන් කරන්න තියෙනවා. අන්බොක්සින් එකක් කරන්න තියෙනවා. මේක ඇත්තටම මේ මං ගාව තිබ්බ දෙකක්. ඒක පොඩි ප්‍රශ්නයක් වෙලා මම ඒක රිටර්න් කරා. රිටර්න් කළා මට හම්බුනේ කලින්ට වඩා ඇඩ්වාන්ස් දෙකක්. So let's check it out. Okay, I'm with this. Oh my god, this is so good. මට එළිය වෙන මගේ ෆෑන් එක දාලා තියෙන රූම් එකේ මට මොනවත් ඇහෙන්නේ නැහැ. මේක ඒ තරම් මරු. Soundscope R50i NC එක noise cancellation එක. මේක මගේ කලින් තිබ්බ එකටත් වඩා wow, it's so good. highly recommended. මගේ කලින් තිබ්බ AirPods දෙකත් ඒ දෙකත් ඇත්තටම මාර හොඳයි. This is not a paid promotion. කලින් තිබ්බ දෙකත් මාරම හොඳයි. හැබැයි මේක noise cancellation මට මොනවත් ඇහෙන්නේ නැහැ එළියට. මිනිහක් මෙරිලා කතා කරන්නේ මට ඇහෙන්නේ නැහැ. මේක ඒ තරම් හොඳයි. ඉතින් ඒ වැඩේ ඉවර කරලා මම ඩිනර් ගත්තා. ඩිනර් අරගෙන මම මගේ පොත කියවන්න ගත්තා. මගේ යූෂුවල් හැබිට් එකක් තමයි හැමදාම රැට පොතක් කියවන එක. ඉතින් මම මේ දවස්වල කියවන්නේ අබ්දුල් උමර් සහ නෙත්මිනගේ ඒ දවස් හරි වෙනස්. මේ දවසේ මම හිතන්නේ මම මේ පොත කියවලා ඉවර කරා. ඉතින් මම අලුත් vlog එකකින් ආයෙ ඔයාලව හම්බෙන්නම්. එතකම් පරිස්සමෙන් ඉන්න. bye. මායා නැති විතුරු නුඹේ මේ ආදරේ පාර නැති මිහිරති නුඹේ මේ ආදරේ මායා නැති. හයි. ඉතින් ඒ විදිහට තමයි මගේ දවස මං ගත කරේ. තවත් දේ vlog එකකින් හරි අලුත් vlog එකකින් හරි මං ඔයාලව හම්බෙන්නම්. එතකන් පරිස්සමෙන් සතුටින් හැමෝම ඉන්න. bye.